Hi, welcome to my YouTube channel. මේක තමයි ඉතින් මම අද මගේ පළවෙනි vlog එක. අද මම පොඩි වැඩකට ආව ගමන් ඔයාලට මේ දේ පෙන්වන්න ඕනි කියලා හිතුණා. කොළඹ වරායේ එක දීපාගාරයේ තමයි ඔයාලට මේ පේන්නේ. ඉතින් අර ඈතින් කොළඹ වරායේ චෛත්‍ය. ඉතින් මේ චෛත්‍ය බලන්න මම අද ඔයාලව එක්කගෙන යන්නම්. මීට අවුරුදු 12කට කලින් මෙතෙන්ට එද්දී මේක මුහුදු පේන මායිම තමයි තිබ්බේ. හැබැයි දැන් කිලෝමීටර් ගාණක් ඈතින් තමයි අපිට මුහුද පේන්න තියෙන්නේ. ඒකට හේතුව පොක් සිටි එක හදන්න ගොඩ කරපු නිසා තමයි දැන් මුහුද ඈතින් පේන්නේ. දැන් මෙතනට ආපුවාම පාළු ගතියක් තමයි මට නම් දැනෙන්නේ. වෙනදට මෙතනට ආපුවාම මුහුදු රැල්ල හුලං හොඳටම ඇහුණා. ඒත් දැන් ඒක නැති නිසා ලොකු ලස්සනක් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඕගොල්ලන්ට පේනව නේද? හරිම පාළු ගතියක් පේන්නේ. මුහුද පේන්නවත් නැහනේ. ඒක තමයි මං කිව්වේ අර ගොඩාක් පාළු ගතියක් දැනෙනවා කියලා. වෙනදට මෙතෙන්ට ආවම හොඳට මුහුද පෙවුණා. දැන් මේ මුහුද පේන්නේ නැහනේ. ඉතින් දැන් ඔය පේන්නේ ඕගොල්ලන්ට මෙතන තියෙන ප්‍රදීපාගාරය තමයි. ඒක මුහුද පැත්තට පේන්න කළුයි සුදු වලින් පාට කරලා තියෙන්නේ. අනිත් පැත්තට පේන කහ පාටින් තමයි ඔය කුළුණ තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. හැබැයි ඉතින් මුහුද නැහැ. හරි ඊට පස්සේ අපි යම්කෝ එතන අර මං කිව්ව පන්සල ගාව තියෙන වරායේ කතුකාගාරයට. ඉතින් ඔයාලට මේක ඇතුලේ බලන්න තියෙන්නේ ඉස්සර කාලේ අපේ ලංකාවට ගොඩ බහපු පෘතුගීසින්, ලන්දේසින්, ඉංග්‍රීසින් සහ භික්ෂුන් වහන්සේලා ආපු නැව්වල ආකෘති. දැන් මේ පේන්න තියෙන්නේ අපේ ලංකාවට සංඝමිත්තා තෙරණිය වැඩම කරපු නැවේ ආකෘතිය. ඊට පස්සේ ඉතින් මං කිව්ව නැව් පෘතුගීසි ලන්දේසි රූපවල ආකෘති වර්ග තමයි දැන් මේ පේන්න ඔයාලට තියෙන්නේ. ඉස්සර කාලේ ඉඳන්ම අපේ ලංකාවේ දීවරයන්ගේ ආකෘති අපි හැමෝටම ගොඩක් වටින දේවල් තමයි ඉතින් මේ තියෙන්නේ. ඉතින් බලන්නකො මෙතන වටින දේවල් ගොඩාක් තියෙනවා. අපි කොළඹ ඉඳලත් ගොඩක් අය මේ තැන් දන්නේ නැහැ සමහර අය නම් ගිහිල්ලා ඇති. ඉතින් මම ආරාධනා කරනවා මේවා ගිහිල්ලා බලන්න, දරුවන්ටත් පෙන්නන්න. ඇත්තටම මේ හරි වටිනවා. කොළඹ අවටමනේ තියෙන්නේ. කොළඹ වරායනේ තියෙන්නේ. අපි ගොඩාක් දුර එහෙම යනවනේ මේවා බලන්න නැහැ ගිහින්. මේවා බලන්න ඕගොල්ලෝ ගිහිල්ලා. බලන්නකො ඉස්සර ඔය මේ දීවරයන්ගේ ආකෘති හරි ලස්සනයි. ඒගොල්ලෝ අර කඳ කරේ තියාගෙන යන විදිය, ඔළුව උඩ තියාගෙන මාළු විකුණන්න යන විදිය, පරණ ඔරුවෙන් ගිහිල්ලා මාළු අල්ලන විදිය, ඒ වගේ දේවල් තමයි මෙතන ගොඩක් තියෙන්නේ. දීවරයන්ගේ සම්බන්ධ දේවල් තමයි මෙතන තියෙන්නේ. වරායවට නිසා ඔක්කොම මුහුදට සම්බන්ධ දේවල් තමයි මෙතන හැමදේම තියෙන්නේ. මුහුද යනකොට පාවිච්චි කරන කිමිදුම් කට්ටල, නැව් වලට අවශ්‍ය උපකරණ වර්ග තමයි මේ තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනව නේද? එතනත් පොඩි ආකෘති එකක් තියෙනවා මුහුදු කිමිදුම් කට්ටලේ අන්දලා. ඉතින් අර නැවට දාන්න ලනු, මුහුද යට දාන උපකරණ, ඒ වගේ ගොඩාක් දේවල් ඔය මේසයක් වගේ තියලා තියෙන හැම දෙයක්ම මේක උඩ තියලා තියෙනවා. ලන්තෑරුම් මුහුදේ බෝට් වල අරන් යන්නේ රැට ලන්තෑරුම්. මේ තියෙන්නේ පැරණි වරායේ ඉදි කරන කාලේ ගත්තු පින්තූර. 1900 ගණන් වල ඉඳලා වගේ ඉදි කරන කාලේ ගත්තු පින්තූර. 1950 තමයි ප්‍රදීපාගාරය හදලා තියෙන්නේ. මම මුලින්ම පෙන්නුවේ මේ ප්‍රදීපාගාරය 1950 තමයි හදලා තියෙන්නේ. ඒකේ ඡායාරූපයකුත් මෙතන තියෙනවා. ඉතින් බලන්නකො ගොඩාක් වටිනවා ඒව බලන්න. අපි දැකලා නෑනේ මේ කාලේ වරාය ඉදි කරේ කොහොමද? හරි ඊළඟට මම ඕගොල්ලන්ට පෙන්වන්නේ චෛත්‍යයක් ඈත ඉඳලා. අන්න ඒ චෛත්‍යය තමයි දැන් මම ඉන්නේ. ඕගොල්ලන්ට දැන් මේ පෙන්වන්න යන්නේ ඒ චෛත්‍යය. බලන්නකො ඒ චෛත්‍යයේ ඉඳලා වරාය පැත්තට මම වීඩියෝ කරනවා. වරාය හොඳට පේනවා ලස්සනට. අපි තට්ටු 9ක් නෙමෙයි තට්ටු 11ක් තියෙනවා. 11ක් නගින්න ඕනේ මේ චෛත්‍යයට. ඔය පේන්නේ එහා පැත්තෙන් පේන බිල්ඩින් එකකින් තමයි අපි තට්ටු නැගලා එන්න ඕනේ. තට්ටු 11ක්. ඒ නැගලා එද්දි මේ තියෙන පාලමෙන් තමයි මේ පැත්තට චෛත්‍යයට එන්න ඕනේ. පොඩි පාලමක් තියෙන්නේ. ඇත්තටම හරි බයවුත් දැනෙනවා ගොඩාක් උඩනේ. මේ උනාට හරිම ලස්සනයි වටපිටාව. ඒ බිල්ඩින් එකේ ඉඳලා මේ පැත්තේ බිල්ඩින් එකට චෛත්‍යයට එන්න ඕනේ. හරිම ලස්සනයි. ඔයගලන්ට පේනවනේ අර ඈත පේන්නේ. ආයතන තමයි වරාය තියෙන්නේ. අර නැව් ඇවිල්ලා නැව් වලින් බඩු බානවා. එහෙම එතෙන්ට හොඳට පේනවා.
ඔය පිටිපස්සෙන් පේන්නේ මේ හයිවේ මේ වරායට පිවිසෙන අන්තිම හයිවේ මාර්ගය තමයි එතන පේන්නේ. අර පේන්නේ නැව් වලින් ඇවිල්ලා පිට රටින් ඉඳලා අයගේ බඩු ඔක්කොම ගේන්නේ නැව් බානවා පේනවා එතෙන්ට ආවා. අර තියෙන්නේ පිවිසුම් මාර්ගය මේ වරායේ. පෑලියගොඩ හන්දිಯಿಂದ දිගටම යන වරායේ එතනින් තමයි. දැන් මේ පේන්නේ චෛත්‍ය ඇතුළ. චෛත්‍ය ඇතුළේ මේ පින්තූර ලස්සනට චිත්‍ර හැඳලා තියෙනවා. මේ චෛත්‍යය මම පෙන්නන්නේ උඩම චෛත්‍ය පොත වගේ තියෙන ඉතන උඩ තමයි ඔය ඇතුළේ පේන්නේ. මේ හරි ලස්සනයි ලස්සන චිත්‍ර හැඳලා තියෙනවා ඒ කාලේ කතා වස්තු බුදුහාමුදුරන්ගේ පින්තූර. කළුතර පන්සලේ චෛත්‍යයට ගියාම ඔයගොල්ලෝ දැකලා ඇති මේ වගේ ඒ වගේම තමයි ඒක ඇතුළත්. මේ මම ජනේලයෙන් මෙහෙම වීඩියෝ කරපුවාම ලස්සනට වරාය පේනවා. ඇත්තටම හරිම ලස්සනයි. මේ බුදුගේ හදලා තියෙන්නේ ඇතුළෙම තමයි මැද තියෙන්නේ චෛත්‍ය මැද. පුංචි බුදු ගෙයක් තියෙනවා. බුදු පිළිම තියලා පේනව නේද? හරිම ලස්සනයි. අර වීදුරු ජනේල් ටික වටේටම තියෙනවා. ජනේල් වලින් උස කෙනෙක්ට නම් බලන්න පුළුවන්. නැත්තම් පේන්නේ නැහැ. පඩිපල්ලංගින් නැගිද්දි නම් පේනවා. චෛත්‍යයෙන් පිටතට අපි යමුකෝ. චෛත්‍යයෙන් පිටත මේ තියෙන චෛත්‍යයෙන් පිටිපස්සේ වටේම චෛත්‍ය වටේටම යන්න පුළුවන්. එතෙන්ට ගියාම තමයි අපිට වටේ ලස්සනටම බලන්න පුළුවන්. අර ඈත පේන්නේ ඔයගලන්ට පොක් සිටි එක. හදන පොක් සිටි එක හරිම ලස්සනයි. හැබැයි ඒත් ඔයගලන්ට පේනවනේ මුහුද පේන්නේ නැහනේ. ගොඩක් කිලෝමීටර් ගාණක් ඈතින් තමයි මුහුද තියෙන්නේ. ඒ තරමට ගොඩ කරලා තියෙන්නේ මුහුද. දැන් මේ පේන්නේ කොටුව පිටකොටුව පැත්ත. ඒ පැත්තේ ඔක්කොම බිල්ඩින් ටික ලස්සනට පේනවා. එතෙන්ට ගියාම ලස්සන view එකක් තමයි තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි. ලොකු හුළඟක් තියෙනවා. උඩ ලොකු හුළඟක් තියෙනවා. මම පේනව නේද මගේ ජැකට් එකත් හුළඟ යනවා. ඉතින් මේ හරිම ලස්සනයි. බලන්නකෝ. මමයි දුවලා දෙන්නයි එක තමයි ගියේ. ඔයගලන්ට පේනවා ඇති මගේ පිටුපසින්. මම දැන් පෙන්නන්න. අර මම පෙන්නපු ප්‍රදීපාගාරේ ඉඳලා ඔය පේන්නේ පාරේ කෙලින්ම තමයි මේ චෛත්‍යයට එන්න තියෙන්නේ. අනිත් පැත්තෙන් තමයි වරායට ඇතුල් වෙන්න තියෙන්නේ. අර කිස්බෙරි හොටෙල් එක ගාවෙන් ඉන්නේ. සමහර අය දන්නේ නැතුව ඇති. දන්න අය දන්නවා. ඉතින් බලන්නකෝ. ඉතින් ඔයගොල්ලන්ට පේනවද මේ පිටිපස්සෙන් පේන්නේ මේ වරායේ නැව් ඇවිල්ලා බඩු බාන්නේ. අන්නේ කොටස තමයි ඔය පේන්නේ. නැව් එහෙම ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙතන පේනවද ඔයගොල්ලන්ට ලස්සන ගල් ටිකක්. ඒ ගල් තමයි ඉස්සර මෙතේ මේ ළඟටම එනකම් මුහුද තිබ්බා. එතෙන්ට අර රැලි කඩනවා කියන්නේ රැලි කඩන ගල් ටිකක් තමයි එතන තිබ්බේ. ඉතින් හරිම ලස්සනයි. බලන්න දැන් ඔක්කොම තනිකර කාන්තාරයක් වගේ මුහුද පේන්නවත් නැහැ. මේ ඔය සිටි එක ඉදි කරන නිසා නැත්තම් ඔය ළඟට එනකම් මුහුද තමයි තිබ්බේ. ඔය ඈත පේනවනේ කන්ටේනර් පෙට්ටි බඩු නැව් වලින් ඇවිල්ලා. එතෙන්ට ආපුවම ලස්සනට වරායාවට තමයි පේන්නේ. ඔය පේන්නේ වරායේ අධිවේගී මාර්ගයෙන් වරායට එන පිවිසුම් මාර්ගයේ අවසාන ඔතන තමයි අධිවේගී කොන එන්නේ. ඉතින් පල්ලම වගේ එතනින් ඇවිල්ලා තමයි වරායට ඇතුල් වෙන්නේ. උඹලන් පේනව නේද මම ඔය zoom කරලා පෙන්නන තැන තමයි අවසානයේ ඉන්නේ. ඉතින් අපි දැන් බලමු ඊළඟට අපි කොහෙද යන්නේ කියලා. ඔයගලන්ට පෙන්වන්න විශේෂ තැනක. ඉතින් අපි එහෙනම් යමු. ඉතින් අපි ගෙදර යන ගමන් තිබහට එක්ක බින්චුන් එකට යන්න හිතුවා. ඇතුළට ඇවිල්ලා ඕඩර් එක දාලා ඉවර වෙද්දි තමයි මතක් වුණේ වීඩියෝ කරන්න ඕනේ කියලා. ඉතින් මම පොඩි වීඩියෝ එකක් ගත්තා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මං ගත්තා මල්බෙරි ටී එකක්. දුවලා දෙන්නට ගත්තේ ඔරියෝ චොකලට් මිල්ක් ෂේක් එකක්. මේ තියෙන්නේ පොඩි දුවට ගත්තු ඒ ඩ්‍රින්ක් එක. ලොකු දුවට ගත්තා ස්ට්‍රෝබෙරි මිල්ක් ෂේක් එකක්. මන් තව ගත්තා අයිස්ක්‍රීම් එකක්. චොකලට් අයිස්ක්‍රීම් එකක්. පේනවනේ දෙකේ රස බලන හැටි. මේ තියෙන්නේ මං ගත්තු මල්බෙරි ටී එක. ඇත්තටම හරිම රසයි. පොඩි අඹුරු රසකුත් තියෙනවා. ඕගොල්ලෝ බීලා බලන්න ඇවිල්ලා. අදට එනම් මේ වීඩියෝ එකෙන් නවතිනවා.
තවත් අලුත් vlog එකකින් හමු වෙමු. සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් ලයික් එකක් ක්ලික් කරලා තියාගන්න. මේ වීඩියෝ එක හොඳ නම් කමෙන්ට් එකක් වගේම ලයික් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. බයි.